Hi friends, අද අපිට තියෙන Git installation part එක. manual setup file download and install කරන එක ගොඩක් සුලභයිනේ. මම හිතුවේ පොඩ්ඩක් advanced නමුත් සරල විදිහට කරනවා නම් හොඳයි කියලා. හැබැයි මට මේක කරලා පෙන්නන්න වෙන්නේ Windows side විතරයි. අනිත් පැත්තත් වැඩේ වෙන විදිහ ගැන අදහසක් දෙන්නම්කෝ. ඉස්සෙල්ලාම අපි Git official website එකට යමු. මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. download page එකට ගියාම අපිට පේන්න තියෙනවා Windows, Mac, Linux සහ build from source කියලා category තියෙනවා. Linux සයිඩ මේ කියලා තියෙන විදිහට command එක run කරන්න තියෙන්නේ. ගොඩක් අය Ubuntu නේ. ඉතින් ඒකට මේ command එක run කරන්න. තමන්ට අදාළ distro එකට අනුව තියෙන command එක run කරා නම් that's it. Mac OS සයිඩ home drive use කරලා හෝ Macport use කරලා මේ command run කරා නම් easy. දැන් එමු අපි Windows පැත්තට. ඒකේ තියෙන normal install එක download කරගෙන next යන්නනේ තියෙන්නේ. මේකේ කියලා තියෙන විදිහට Winget වගේ package manager එකකින් ගන්න විදිය බලමුද? Winget වලින් ගන්නවා නම් මේ දීලා තියෙන command එක PowerShell එකේ හෝ CMD එකේ execute කරන්න විතරයි තියෙන්නේ. හැබැයි මම personally පාවිච්චි කරන්නේ chocolate. නෑ කණේ නෙමෙයි package manager. CMD එකත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන එක නරක දෙයක් නෙවෙයිනේ. මම නම් PowerShell open කරගන්නේ. ඔයාලට ඕන නම් පුළුවන් කලින් Git install කරලා තියෙනවද කියලා check කරගන්න. git-v හරි git-version කියලා හරි command එක දීලා enter කරන්න. මගේ install වෙලා තියෙන නිසා මේ විදිහට එනවා. install වෙලා නැත්තම් වෙන warning ටිකක් එහෙමයි. හරි. මම කිව්වේ choco වලින් install කරගන්න කියලා දෙනවා කියලානේ. choco තියනවද කියලා බලන්න කලින් වගේම version check කරලා බලමු. තියෙනවා නම් මේ විදිහට පෙන්නයි. නැත්තම් අපි දැන් install කරගමු. ඉස්සෙල්ලාම official chocolate site එකට යමු. මම මේ වගේ link description එකේ දාලා තියන්නම්. installation part එකට ආවට පස්සේ choose how to install කියන තැන individual කියලා choose කරගෙන ඉන්න. ඊට පස්සේ install කරගන්න කලින් get execution policy කියන command එක run කරන්න. බැරි වෙලා restricted කියලා return වුණොත් ඊළඟට මේ දීලා තියෙන command එකෙන් එයා run කරන්න. නැත්තම් මම මේ අන step අනුව ඊළඟ මෙයාලා දීලා තියෙන installation script එක copy කරන්න. copy කරගද්දින් මතක තියාගන්න මෙයාලා දීලා තියෙන තැනින්ම copy කරගන්න select කරන්න ගියොත් වරදින්න පුළුවන්. CMD එකේ paste කරලා run කරන්න. මෙතනදී පොඩි time එකක් යන්න පුළුවන්. response එකක් නැහැ stuck වෙලා වගේ හිතනවා. close කරන්න යන්න එපා. connection අවුලක් වෙන්න පුළුවන්. ඒකට පොඩි වෙලාවක් දෙන්න. මගේ නම් කලින් install කරලා තියෙන නිසා warning එකක් දෙනවා. ඔයාලගේ install කරලා upgrade කරගන්න ඕනේ නම් මෙයාලගේ doc එකේ දාලා තියෙනවා command එක choco upgrade chocolate කියලා දෙන්න තියෙන්නේ. දැන් තමයි ඔන්න අපේ වැඩේ පටන් ගන්න. git install කරමු. දැන් choco install git-y දෙන්න. වැඩේ done. පොඩි time එකකට පස්සේ ඔයා ගාවත් git තියෙනවා. මගේ already install නේ. ඒ නිසා මගේ output ගැන හිතන්න එපා. git upgrade කරගන්නේ කොහොමද? easy. choco upgrade git-y. දැන් ඉතින් pro කෙනෙක් වගේ හැමදේම CMD එකෙන් ලේසියෙන් කරන්නත් පුළුවන්. ඔයාලට git ගැන ඉගෙන ගන්න පුළුවන් මම හිතන්නේ මෙයාලගේ official site එකේ දාලා තියෙනවා. වැඩේ හරියටම වුණාද නැද්ද බලන්න. git version check කරලා බලන්නකෝ. මම command ටිකක් description එකේ දාලා තියන්නම්. installation done නම් නිකමට open කරලා බලන්න. ඉතින් git bash ගත්ත ගමන් use කරන්න බෑ. config set කරන්න ඕනේ. ඒ විස්තරات එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. peace.